එහෙනම් අදත් පටන් ගත්තා කියලා පටන් ගන්නවා. අද පටන් ගත්තා නේද? නෑ අදත් තව සද්දේ නේද? ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ CNT YouTube channel එකට. ඉතින් අදත් අපි අලුත් මලුත් වීඩියෝ කරන් ආවා. අද නම් hina යන්නේ නැහැ. මම ගොම් පාට්ටියක් තියෙන එකේ. ගොන් ආතල්ලියක් තියෙනවා. ගොම් ආයව ආතලුත් නෙමෙයි නිකන් මේ වීඩියෝ ටිකක් හොයාගන්න බැරි වුණා. අට පොඩ්ඩක් හම්බෙච්ච ඉතින් දැම්මේ. එහෙනම් කොහොම හරි වීඩියෝ කරන්ටව දවස් 3ක සැරයක් නේ බන් දාන්නේ අපි දැන්. දැන් මේ තුන්වෙනි දවස් දෙකකට සැරයක් හෝ 3කට සැරයක්. මේ තුන්වෙනි සැරේ තුන්වෙනි දවසේ වීඩියෝ එක. තුන්වෙනි වීඩියෝ එක අපේ අරේ දැන් ඉතින් අපි එදා මැච් එකලු වැරදුනා. එදා මේ වීඩියෝ එක දාද්දි බංගලි යෝ තමයි අපි ලංකාවට ගහලා තිබ්බේ. ඔව්. නේ බා? බංගලියෝ. අද වීඩියෝ එක දාද්දි පාකිස්තානේ ලංකාවට ගහනවා. ගහලා අද ඉන්දියාවයි ලංකාවේ මැච් එක ඒක ඉන්දියාව ගහයිද දන්නේ නැහැ. ඊළඟ පස්සේ වීඩියෝ එක තමයි කියන්නේ කවුද දින්නේ කියලා. හරිද? එහෙනම් අද අපි ගෙනාවේ මහ ගොන් වැඩ තනි කරලා ගොන් වැඩ TikTok එකකින් පොඩ්ඩක් අහුල ගත්තේවා ටික වෙච්ච වැරදි ටිකක් ඊට පස්සේ අපි ඉස්සරහට ගන්න ඉන්න Facebook reviews නේවා. ඔව් Facebook එකේ තියෙන ආතල් වැඩ ටිකක් වැඩ ගන්න ඉන්නවා. ආතල් වීඩියෝ මේ සෙට් වුණොත් අපිව මෙන්ෂන් කරන්න CNT අපේ Facebook page එකේ තියෙනවා යටින් දාන්න link එක. නැතුව අපේ නම් තියෙනවට හරි මෙන්ෂන් කරන්න අපි පස්සේ අපිව reviews දෙන්න. එහෙනම් අද ගොන් ආතල් වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අපි ලයික් කරලා නැත්නම් ෂෙයා කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම මේ ටික කරන්ට අපි එන කට්ටක් කාලා තමයි වීඩියෝ කරන්නේ එඩිට් කරන්නේ එන්නම කට්ටක් කරනවා එහෙනම් කරන්නේ එක ඩිවයිස් එකකින් එහෙනම් අද වැඩෙන් හම්බෙමු. පුරා කියලා පටන් ගන්න යන්නේ ගුන් කියන්නේ මේවට hina යන්නේ නැහැ. hina වෙන්න එපා. කොහොමත් hina යන්නේ නැහැ කියලා අපි දන්නවා. අපිට hina යන්නෙත් නැහැ. හරි පළවෙනි වීඩියෝ එක බලමු. මොකද්ද තියෙන්නේ? සම්මා සෝන් කියලා තියෙන්නේ. ඉතින් බලමු සම්මා සෝන් කියලා. මුකුලිත මලක් වෙලා ප්‍රතිගිනි උනාට කම්නේ ඉස්සල සයු වෙරළ වීලා නොපෙනී ගියාට කම්නේ අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම්නේ සෙනෙහස නොලාද නිසා එන්නුනාට කම්නේ ප්‍රතිගිලි ගිය මලනුඹදෝ අरे හම්නව නේ බා ඒක සිංහල බෑ කියම් කයි ප්‍රශ්නේ හරිද ශාසනය කියලා තියෙන දෙයක්. සාසන කියන්නේ මම ගොන් වැඩ කියන්නේ ඕවා තමයි හරිද දැන් හාමුදුරුවක් ඉන්න දැන් බවක් භාවනා කරලා ඉන්න එක වෙනම දෙයක් හරිද ආතල් එකට සින්දු කියන එක ඒක නැරති වැඩ අක්කපයි බුදුහාමුදුරේ කියන්නේ මේ ධර්මයේ දේශනා කරන ගීවරුන් ගී නෙවෙයි පැවිදි අයට කිව්වේ. ඉතින් හාමුදුරුවක් වුණාම බණ ධර්මයේ දේශනා කරලා විචාරණය කරන එක වෙනම දෙයක්. දැන් ඔයත් ගොන් ආතල් ගන්න එක හරිම වැරදි. සින්දු කියන්න ඕනේ නම් ගිටාර් ගන්න ඕනේ නම් මානවෙ නැති ඉඳි තිබ්බා. එහෙනම් හිරුස්තා ගිහිල්ලා අපි වෝට් දීලා වෝට් කරලා අත හිත දෙනවා. දැන් ඉතින් මේ මහාන වෙලා සින්දු කියන පටන් ගත්තම මොකක්න්නේ? ධර්මයේ මොකද වෙන්නේ? ධර්මය ගන්න දැන් නැහැ. අහම්බන්තේ. ඔක්කොම නැහැ. මේවා ඉතින් ගොන් ආදලා එක්ක සින්දුවක් කියනවා නම් පාඩුවේ පන්සටලා සින්දුව කියලා දාන්න තින්දුනේ එක්ක. ඔව් සමාජ මාධ්‍ය ජාල. ඉතින් බලන්න ඉතින් ගම ගොන් ආතල් සීන් නැහැ නේ ඉතින් ඔක. හාමුදුරුවන්ගේ චරිතෙත් ඉවරයි. දැන් ඕක මම හිතා ගොඩක් කාලේ කලින් ආපු වීඩියෝ. අපි ඉතින් අලුතින් මේ channel එක පටන් ගත්තා මේ දාන්නේ. ගොඩක් කාලේ කලින් ආපුවාදී මේ ඒ වුණත් ඉතින් මම දැක්කම ඉන්ටර්විව් එකක් කරලා කියලා ඔය සින්දු කියනවා මොකද එහෙම අකපැන ඇල්ලුවා නම් කියලා. කොහොමද හාමුදුරුවෝ කෙනෙක් ඉදිරියේ ඉන්නෝනේ මහා ගොන් ආතල් සීන් නම් මේක නම් කිසිම වැඩක් නැහැ ඉතින්. මම ඉතින් අම්මෝ සාන්ත ඒ බඩවල ඇඹුරුනා යකෝ. ආතල් මේක වල නැත්තේමත් නැහැ. 5 4 3 2 1 මේ ප්‍රවෘත්ති විකාශය.
සිරිතේ කොප්පක සීනි දාන්න. මොකද ඒවා අර සීනි දාන්නේ දීකට දාන්නේ එක. මොන කරුණ ඇද්ද කියලා බලන්න ඇති. රසයන් අස්සෙන් දැසිකු. ආයි බලපුනේ තේ බෑ නාම කතා කරනවා හැලේ ටක Ready, 3, 2, 1, start. අඩේ සීනි අමතක කියලා. ගවල හොඳ තේක බොන්නට. අපරායි බං සීනි ටිකක් අර නෑ මේක. උඹලට කිනානේ ගියක් නේ. අපි නෑ නෙන්නේ. අපි යන් ඊළඟට. කොරෝනා කාලේ තිබ්බා. DJ කටේ දාගෙන මාස් දාලා. උදේ රැවුලන් යක පොලිසියට උනත් බය නැක ඇත්ත. ඒ කියලා DJ කටේ කියන්නේ මානේ කටේ වීඩියෝ අන්න වීඩියෝ කටෙන් කටින් එකයි දුම මොලේ කොහෙද ගන්න කියලා වගේ මොනතරම් අසහනයක්ද තියෙන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනිවාර්යෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. යාර අපේ අම්මට විරුද්ධව කතා කරනවා සින්නක් වෙච්ච ගමන් මොනතරම් අසහනයක්ද මතක නෑ කවුද කියලා දන්නවනම් කමෙන්ට් කරන්න. අපි නම හරියට දන්නේ මම හිතා අපේ අම්මත් එක්ක මොකද ඉන්ටර්විව් එකකට ගිහින් සින්න. මේක ඉතින් ඒක නෙමෙයි කියන්නේ ටැටු එකක් ගහන්න කියලා අම්මගෙන් ඇහුවම මොන අසහනයක්ද මේ? අනිවාර්යෙන් බෙහෙත් බොන්න අවශ්‍යයි. බෙහෙත් බොන්න අවශ්‍යයි. අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. හැබැයි අද කාලේ ටැටු ගහන්න එකත් කලාවන්නේ බං. කලාව. ඒක Tamanට කැමැත්ත. ඒක අපි මුත්තනේ දැන් ඔබ ටැටු ගහලා කියලා මට එපා කියන්නේ. වැඩේ ඒක ඔබේ කැමැත්ත. උඹ නම් ගන්න. තමන්ගේ කැමැත්ත. ඔබ ගැවුවත් යන්න කොමක් ගෝදිය. මේ තමන්ගේ කැමැත්ත හරිද? ඉතින් කොච්චර අසහනද? අද නම් මට මොකක්වත් hina යන්නේ නැහැ. වැඩක් නැහැ පෝස්ට් එක තියෙන ටික. පුළුවන් කට්ටිය යවන්න. අපි ලෑස්තිව වෙන්න. අපේ ගෲප් එකට ජොයින් වෙන්න. ඔබට මමනේ මටද ඔබනේ අදින් පසු අපි දෙදෙනෙක් වෙලා නිකලල් පිරි තරහා නොවි මෙරෙන් මොහොතක් කලින් ඔබට මමනේ මටද මටද තෝනේ දැන් ඉතින් යන්න බලයන් මේක එෆෙක්ට් එකක්ද AI වීඩියෝද රියල් වීඩියෝද මේක රියල් තමයි මේ අර මලයි මේ නහයලා කියන ආසන් මටද ඔබනේ අදින් පසු අපි දෙදෙනෙක් වෙලා මේ මේක දිග්ගෙම මං හිතන්නේ මේකේ ඔයාලට මොනවා කැමති කිව්වා වයිස් පස්සේ ඉන්න බෑ කිව්වා ඔය කැමති අය ඉන්නවනේ කියන්නේ අපි දෙන්න දෙනවා බයදව මේ මම ඕවන හෙන දෙයි මේ 50 කිල කරලා තිනවා දැන් 30 මෙතර නෑ 100ක බින්දුවෙන් බින්දුව එක මෙච්චර නැති අවන්නේ උත්සාහ කරන උත්සාහයට දැන මුත මම කරලා තින පාක් මොකද පුතා ඔයාට? ඉස්සේ වේදනා දෙවියන් වහන්සේ හොඳයි නාසයේ ස්වාමීගේ ශුද්ධ නාමයෙන් මේ ඔළුවේ කටුව ඇනිල්ල මේ දරුවගෙන් තුනේ දානකනවා ඒ ස්වාමීගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් දැන් බලන්න හොඳට බලන්න අඩුද තියෙනවද තව අඩුද ඒ ස්වාමීගේ නාමයෙන් සම්පූර්ණ නිදාස් වෙන්න හොඳට බලන්න නිදාස් වුණාද ඇයි වාගේ බෙහෙතර මං කරේ මෙයාලා ගොන් ඇද අප්ප මේ ඇතුලේ කල්ප බල ඕගලන්ට බල් තියෙනවා ගොන් ආතල් හොඳයි දෙවියන් වහන්සේ මොකද පුතා ලංකාව බිහෙට ඕනේ නැහැ ඔය ගෝල්ට අත්ත තියලා අත තියලා නාසරේ ස්වාමීගේ ශුද්ධ නාමයෙන් මේ ඔළුවේ කටුව ඇනිල්ල දරුවගෙන් තුනේ දානකනවා ඒ ස්වාමීගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් දැන් බලන්න හොඳට බලන්න අඩුද ඉතින් මේවා ඉතින් ගොන් වැඩ දාලා මම අපි ගොඩ පටන් ගත්තේ මේ ගොන් වැඩ තියෙන කියලා hina යන්නේ ගොන් වැඩ විතර ආතලුත් නෙමෙයි හොඳයි දෙවියන් වහන්සේට මහිම සල්වාකට කරන වැඩයි අපි ආන්න සල්ගෙන ගියා අතේ සැතුවේ නැත්තටම නැති වෙලා ඒදී මාස්ටර් ප්ලෑන් එකක් තියනවා කියලා කෝල් එකක් ගත්ත යාළුවා ඒ වගේ ලොකස් වල සල්ලි තියනවනේ බා
හොරකම් කරන්න කතාව. කැමතිද? ෆෝන් ෂොප් එකක් කඩමු ගහ. ඒ අඩෝ මොකෝ කියන්නේ? අරවයි කඩමු ඈ කඩමු. එක්කෝ ගයක් කඩමුද නැත්නම් ෆෝන් ෂොප් එකක් කඩමුද? කඩයක් මෙයා කල්ලා දෙනවනේ මං එන්න. ඒ වගේ ඩ්‍රෙස් වල සල්ලි තියෙන. මෙයා ෆෝන් ෂොප් එකක් ෆෝන් ෂොප් කඩන්න. මොකක්ද පැහැදිලි කියපන්. ෆෝන් ෂොප් එකක් කඩන්න ඒ එනවා අඩෝ දානවා. මොකෝ කියන්නේ? ෆෝන් ෂොප් හැබැයි අර වගේ ගොන් ආත වීඩියෝ දාලා කඩමුද නැත්නම් මේ ෆෝන් ෂොප් චොරණටි මේකක් කරලා මාවට් වෙච්ච ටික ඒ ඩේට් හොඳ ඉන්නවා. ඩ්‍රෙස් වල සල්ලි තියෙනවා. මූණ මම හිතන කඩන ගමන් කොඩි කරවට මම කරුවේ මූණ ටෝච් එක ගාගෙන මූණට. ඒ අඩෝ මොකෝ කන්න කියන්නේ? බියර් මල්ලි කමන්නේ අපි වෙන දවසක උඹ ආතල් එක්ක හම්බ සර් හදන්න දීපු ගාන සර් හදන්න දීපු ගානේ කමල්ගේ වයස හැමෝටම 25ක් ඇවිල්ලා. යාළුවටයි මටයි 7538යි 0.8යි බිඳුවයි. අඩු ඉන්නේ නැතකො 7536යි 0.8යි බිඳුවයි ආවම අපි දෙන්න සර්ට වැරදිලා වෙන්න ඇති. ඕක හොර ගුරා බං. අපි හැදුවා හරි. උඹ මකන්න එපා. නැත්තම් අපි දෙන්නට එක්මාවේ කොහමද? පාවිච්චි අනිල් ළමයි. චෑ. පව් අනිල් ළමයි බං. ඒ වුණාට ඒ ළමයි හිතන්නේ මුන් දෙන්න පව් කියලා. ඒක දන්නේ මුන් දෙන්න විතරනේ. ඇස් යන උඹට ඉතල නැති ගියාම. ඕගොල්ලන්ට ඉතල නැද්ද? ඔන්න දැන් හදනවා ලොකු ගාන. දැන් තමන් ලොකු ගානක් තමන් හෙන්න විශ්වාසයෙන් හදන ගාන. තමන් හෙන්න විශ්වාසයෙන් හදලා අන්තිම උත්තරේ වැරදිනවා. එක අධ්‍යයක් වර්දිනවා. මන්නව ක්ලාස් වල ගියාම කරන්නේ මොකද්ද? තව එක්කෙනෙක්ගේ පොතක් ගන්නවා. අර ඌත් මගේ එකනේ බලන්න හදන්නේ. ළගේ ඔක්කොම පොලිමේ නම් පොලිමේ එකයි හදන්නේ. ඇස උන් කතා කරනවා මචං මේක හරි මම සර්ට දැන් කියන්න බෑ ළමයි ඉන්නවනේ. හරි කියලා ෂේප් එක හරියට දා ගන්නවා. ඔන්න ඔය වැඩ කරන්න ඕනේ. පස්සේ තමයි අන්තිමට තමයි දැනෙන්නේ වැරදි කියලා. එතකොට කෙලිවිලා එළිලා යනවා. අම්මට යාළුවෙක් හම්බෙන්න යනවා කියලා හොර ගමන ගිහින් ගෙදර එද්දි යාළුවා සාලේ ඉඳගෙන ඉන්නවා දැක්කම අයියෝ සාන්ත කන්ෆියුස් පුංගා මට නම් ඔහොම වෙලා නෑනේ. මම බොරු කියන කැමති නෑනේ බා. ඔය බොරු කියන්නේ නෑ අපි බොරු කියන්නේ නෑ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාවේ. හැබැයි ඒකත් කිව්වේ බොරුවක්. අම්මට අපේ රාජු සර් මහරයා වැඩ ඔක්කොම ඉවර කරලා නිදා ගන්න කියලා PC එක ඕෆ් කරලා කරන්න යද්දි ෂට් ඩවුන් වෙනකොට රීස්ටාර්ට් තිබුණාම PC එක බලපන් හිනාව ලස්සන යතයි උඹට කියලා දැක්කනේ ආ PC එක නිදි මතර කරපුවා. මම අපේ රාජු සර් IT වලට සුපිරි සර් සිග්නල් දාලා අත්ම දින්නේ. සුපිරි ඉතින් කතා කරලා දන්නේ හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අද නම් hina යනවා තිබ්බේ වීඩියෝ එකත් එච්චර වැඩකුත් නැහැ. බැලුවට කී ස්තුතියි මේක නේ බා මේක හරි බැලුවට ස්තුතියි. ආතර මදින අපි හිතලා මේක කරේ ගොන් වැඩ. බෑ කෑ ගහනවා ගෙදර මිනිස්සු කරන්න බෑ. බෑ ගොන් වැඩ. විනාඩි 15 පස්සේ අවසානයි විනාඩි 15 දුන්නේ වීඩියෝ කරන්න කියලා. ඉතින් ගෙදර මිනිස්සු ඉතුරුයි කෑ ගහනවා. විනාඩි 15 ඉවරයි. කණිත් පත්තු නෑ. විනාඩි 15 ඉවරයි. ඉතින් අද වීඩියෝ එක නම් අපිට නම් ඉතින් අවුලකුත් නැහැ. ඉතින් කරා මේ හැබැයි ආදල් නැහැ. ඔයාලා ඉතින් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න ඉතින්. අපේ ඔයාලා දන්න කට්ටියට ෂෙයා කරන්න. ඔව් ආයෙමත් කියනවා අපි වීඩියෝ එකේ එඩිට් කරන්නේ නමාරුවෙන්. රෙකෝඩ් කරන්නේ නමාරුවෙන්. කන කට්ටානුව ඔයාලා බලනවා කියන්නේ අපිට හෙනම හයියා හෙනම සතුටක්. එක ලයික් එකක් එම ඇටි මාර්ම ගැම්මක් කියන්නේ නැහැ. මොකද අපි ඔය එඩිට් කරලා මේ වීඩියෝ එක කන කට් ගන්න වීඩියෝ එක අපි රෙකෝඩ් කරන්න ගන්න කට්ට දන්නේ අපි විතරයි. එනම කට්ටක් කනවා වෙලාවකට මොකද්ද දෙපාර තුන් පාර එක වීඩියෝ එක රෙකෝඩ් කරනවා. මේ වීඩියෝ එකත් මේ දෙවෙනි පාර කරන්නේ අද. කලින් ස්ක්‍රීන් රෙකෝඩ් කරා. මේකත් එහෙම ස්ක්‍රීන් රෙකෝඩ් කරා. මේ අපේ රෙකෝඩ් උන්නේ නැහැ. ඊට පස්සේ ස්ක්‍රීන් රෙකෝඩ් කරා. මේ අපේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. වීඩියෝ එකේ සවුන්ඩ් එක විතරයි තියෙන්නේ. එහෙම ප්‍රශ්න එනවා. ඊට පස්සේ කලින් වීඩියෝ එක තුන් පාරක් රෙකෝඩ් කරා හරියටම. ඔව් තුන් පාර රෙකෝඩ් කරා. එඩිට් කරද්දිත් එනම් මේ දැන් විනාඩි 15ක් යනවා තියෙන්නේ. ඒක දැන් අපි පැයක් විතර අහන්න ඕනේ. එඩිට් කරගෙන මොකද ඔක සමහර ඔක වීඩියෝ කොටස් තියෙනවනේ. ඒවා අනිවාර්යෙන් මැදින් කට් කරන්න වෙනවා. නැත්නම් ස්ට්‍රයික් වදිනවා channel එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක එන කට්ටක් කරනවා. ඉතින් ඕගලන්ගේ උදව්ව තමයි වනේ. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ෂෙයා කරන්න අනිවාර්යෙන් ඔය subscribe button එක එබ්බෙනවා. අපිත් ඔබලා තියෙන්නේ. ඔයාලත් ඔබන්ට ඕම බන්නේ. හරිද? එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. like කරන්න, share කරන්න, subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.